අයිබුවන් විඩියක් කරන්න හිතුවා මම මේ දැන් නිවුස් එකක් දැක්කා ඒක මගේ ඩිස්ප්ලේ එකේ මවුඩ ඔයාලට පේන්න දාන්න. ඒකේ හරි ලස්සන සිදුවීමක් තියෙනවා මේ ඒකේ උදේගම්මන්පිලගේ දෙනවා මේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය උදුරගත්තා කියලා. ඒක තමයි ඒකේ ආතල්ම කෑල්ල. දැන් මචං ඇත්තටම ගත්තොත් මේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය අපෙන් උදුරගෙන කියන එක මචං එච්චර අපිට ටච් වෙන්නේ නැහැ නේ. මොකද මේ ආණ්ඩුව ආපු දවස් ඉඳන් අපිට එහෙම ජීවත් වීම අයිතියක් උදුරගත්තා වගේ කේස් එකක් තියුන්නේ නැහැ නේ. හැබැයි නිවුස් බලපු ඕනක මේකෙත් දන්නවා මේ අර කලින් හිටපු උන්ගේ පොඩි ආතල් එක උන් ගනිපු ඒ ෆන් එක සියල්ල නැති වුණා කියන එක. එතකොට මචං උන්ගේ අර ජීවත් වීමේ අයිතිය පොඩ්ඩක් නැති වෙලා තිනවා මේ ගෙවුන අවුරුද්ද ඇතුළත. මොකද උන්ගේ අර කන බොන ඒවා, ඇවිදින ඒවා, පෙට්‍රල් ගෙව ගහන ඒවා, ඊට පස්සේ ෆෝන් බිල් ඒ සීන් ටික මුන්ට දැන් නැහැ නේ මචං. එතකොට උන්ගේ අයිතිය ඇත්ත. අපි පිළිගන්න උදේගම්මන්පිල කියපු කතාව සම්පූර්ණ නැත්te ඒ කන්ෆරන්ස් එකේ. මොකද මේ ජීවත් වීමේ අයිතිය නැති වුණා. ඒ කියන්නේ අර නැති උනේ අර සාමාන්‍ය මිනිහගෙන් කාලා බීලා ඉන්න අයිතිය එයාලට නැති වුණා. ඒක පිළිගන්න ඕන. ඒකේ ආතල්ම සිද්ධිය තමයි ඊට පස්සේ එනවා තලතක්ක. එයා ඇවිල්ලා වාඩිලා කියනවා මේ මුකුත්ම උන්නේ මේ අවුරුද්ද ඇතුළත මෙහෙම දෙයනේ මේ මුකුත්ම උන්නේ හරි. එයා කියන විදිහට මුකුත්ම උන්නේ හැබැයි එයාලට ගොඩක් දේවල් වෙනවා කියලා දන්න හින්දා තමයි අර ලැජ්ජාවක් නැතුව ගිහිල්ලා ඒකේ වාඩි වෙලා ඒකි කියන්න පුළුවන් වුණා නම් මුකුත් මුන්නේ කියලා එයාට අනිත් පැත්ත බලනකොට එයාට වෙන දේ හිතා ගන්න පුළුවන්. මොකද උදේගම්මන්පිලට බැන්නේ එයා කොහොමද? අම්මට සිරි වෙන්නම බැන්නනේ මචං. ඊට පස්සේ සාගරකාරීව සම්පොහොට්ටුවේ මේ පක්ෂ ලේකම් මන් දන්න විදියට පක්ෂ ලේකම් දෙයි හාමුදුරුවනේ ඉන්නේ තලත අතුකෝරලත් එක්ක. දැන් පක්ෂ සියල්ල සංවිධානය වෙලා ආණ්ඩුව පන්නන්න ලොකු වැඩක් කරනවලු 21 ලබන මාසේ නුගේගොඩ. ඇත්තටම බලමු ඉතින් ආණ්ඩුව පන්නනවා නම් ඇත්තටම මේ 21 නුගේගොඩට එන මූණු ටිකත් එක්ක තීරණය කරන්න පුළුවන් පන්නනවද නැද්ද කියන එක. මොකද සාමාන්‍ය උත්තන්ට අර නිකන් අපේ ওই ගෝල් පේස් එකේ තිබුණ අරගලේ වගේ මිනිස්සු ඇවිල්ලා එලවලා මේක යවන්න ඕන අනුර ගෝ හෝම් කියලා එකක් හදලා විජිත ගෝ හෝම් මොකක් හරි එකක් හදලා ඒ වගේ සීන් එකකදී ඔන්න හිතා ගන්න පුළුවන් මිනිස්සු ඇවිල්ලා මේක එලවන කියලා. හැබැයි ওই 21 නුගේ කොටට එන්නේ මචං අපි එලවපු යවුන් ටික. ඒ කියන්නේ මේ කියන්නේ අපි රටකින් අර නිකන් අපිට වැඩක් නැහැ. මුන් දේශපාලනේ හිටියට තේරුමක් නැහැ කියන රැළනේ ඔය එන්නේ ඔතනට. එතකොට ඔය මේ නුගේගොඩ 21 ආරම්භ වෙන රැල්ල ඒ 21කින් ඉවරයි. ඒක බය නැතුව කියන්න පුළුවන්. මොකද ඒ දැන් ওই තියපු කන්ෆරන්ස් එකේ කතා කරපු යවුන් 4 දෙනා 5 දෙනා බං අපෙන් කාලා අපිටම කරපු යවුන් ඉන්නේ. කෙටිම කතාව අපෙන් කාලා අපිටම අරපු යවුන් ඉන්නේ. මොකද උන් අපි ගැන හිතලා නැහැනේ. දැන් ওই අහුවෙන දේවල් වල හැටියට මද්ද්‍රව්‍ය අනම්මනම් ඔය ඔක්කොම පැත්තකින් දියමුකෝ. හොරකම් කරපු දේවලුත් පැත්තකින් දියමුකෝ මචං. එතකොට බං මුන් කියපු කතා අනුව මුන් වාඩි වෙලා හිටපු පක්ෂ අනුව මේ උන් අපි ගැන හිතුවනම් මන් දන්නේ අපේ ගම්වල බං UMP එකාගේ ගෙදරින් ශ්‍රී ලංකා එක වතුර ටිකක් බොන්නේ ආමු UMP කියලා. එතකොට අපේ ගම්වල පරණ මිනිස්සුන්ගේ ඔලු හදලා තිබුණේ එහෙම. අදටත් අපේ සීයලා අත්තම්මලගේ කාලේ හිටපු මිනිස්සු තරහ වෙලා තින්නේ මචං කුලමල නෑ ගම්වලට නෙමෙයි. දේශපාලනේ මත තරහ වෙච්ච මිනිස්සු අනන්තය අප්‍රමාණයි ගම්වල. හැබැයි ගම්මන්පිල්ලට පොඩ්ඩක් තාම හිතන්න පුළුවන් මේ අර ගම්මන්පිල්ලලා පාර්ලිමේන්තුවට මුල්ම අවදිය එනකොට තියුණ මේ ජෙනරේෂන් එක මචං දැන් නෑ. මැරිලා වලපල්ලේ උන්. එතකොට ඊළඟට ඉන්න ඇවුන් ටිකට සාමාන්‍යයෙන් මොකක් හරි මොලයක් තියෙන උන්ට තේරෙනවා මූ යකෝ අරුවට බැනලා අරුව හිරේ දාන වෙයි කියලා. මේක ඇතුලේ වාඩි වෙලා එකට කතා කරනකුවාම කියන එක මචං දේශපාලනික දැනුමක් සාමාන්‍යයෙන් දැන් ඉන්න උන්ට සාමාන්‍යයෙන් තියෙනවා. ඒක ඇත්ත නැත්තේ නෑ. එතකොට ඒකින්ද මේ පොඩ්ඩක් ගම්මන්පිල්ලට එහෙම ওই දේවල් ටික අමාරුයි. ඒ කියන්නේ තලතලට ගොඩ එන්න බෑ. මොකද එයාලා හිටපු වලේ හැටියට එයාලා අපිට මවපු දේවල් හැටියට අපිත් ඒ කියන්නේ අපි කඩේ ගියා නැත්තේ නෑ නෙවෙයිනේ. කඩේ ගිහිල්ලා එයාලට මේ මිනිස්සු වශයෙන් එයාලව ගොඩක් කඩේ ගියා. මේ නිල් අරුණැල්ලේ ගියාගෙන ගිහිපු කාලෙකුත් තිබුණා. එතකොට මේ මම කියන්නේ මිනිස්සෙකුට මචං මේ සාමාන්‍යයෙන් අර දේශපාලනය කියන එක ඇතුලේ මේ මම සදාකාලික JVP මම සදාකාලික UMP මම සදාකාලික පොහොට්ටුවේ කියන එක නෙමෙයි මචං දේශපාලනය කියන්නේ. ඒ කියන්නේ දේශපාලනය කියන එක මචං මේ අවුරුද්දේ මං අනුරට දෙන්න පුළුවන්. ලබන අවුරුද්ද ඊළඟ එනහෙකුට දෙන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 5 ඇතුලේ මූ හරි නැත්නම් ඊළඟට මූවත් එමින් ඉන්න ඕනේ නෑ මචං දේශපාලනය කියන්නේ. දැන් ඔය අපේ රටට කෙලවුනෙත් ඒකනේ. ඒ කියන්නේ අපි මහින්ද මහත්තයා දෙයියා
මහින්ද මහත්තයා මේක බේරුවා මේක ගොඩ දැම්මා මේක හැදුවා මහින්ද මහත්තයා කියන කතාව අනුව මචං අපි මහින්ද මහත්තයාගේ මුළු පරම්පරාවත් ගොඩ දාලා මහින්ද මහත්තයා වටේ හිටපු වුණුත් ගොඩ දාලා ඒ වටේ හිටපු වුන්ගෙන් හොර ගෑනුත් ගොඩ දාලා ඒ වගේ සිද්ධි ගොඩක් වුණානේ මචං. එතකොට දැන් ඒ හේතුව ඇවිල්ලා මේ අපි උන්මත්තේ අර වැඳගෙන ගිහිපු හින්දානේ කියන්නේ අපේ දෙයිය කියන මානසිකත්වනේ. එතකොට රනිල් වික්‍රමසිංහ කියන චරිතරත් ගම්වල ඒ වගේ. ඒ කියන්නේ අර තාම ඉන්නේ වයසක සෙට් එක විතරයි. මම මේ කතා කරන්නේ නූතනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ අපේ 96න් 7න් පස්සේ ඉන්න සෙට් එකත් එක්ක. ඒ කියන්නේ අපි දැනගන්න ඕන බං මේක මේ අපි එකාමත් ඉන්න එකක් නෙමෙයි. ඒ කියන්නේ රටක පාලනයක් වෙනස් වෙන්න ඕන. හැබැයි කෙලවපු වුම්මයි මේකට ගෙනල්ලා වැඩක් නැහැ නේ. එතකොට මේ මුන් හරි නැත්නම් මේ අවුරුදු 5න් පස්සේ ඊළඟට එන එක බලන්න ඕනේ. කියන්නේ මුන්ට වඩා චොරම එකෙක් ආවොතින් ඒත් අපිටනේ කෙලවෙන්නේ බා. මන් දන්නේ නැහැ මේක මේ යන ට්‍රෙන්ඩ් එකේ හැටියට මේ මුන් යන ට්‍රැක් එක නම් අවුලක් නැහැ. සාමාන්‍යයෙන් මේ හොරා කන්න නැතුව මේ දේවල් වල හැටියට අවුලක් නැහැ. මේ අවුරුද්ද ඇතුළත වෙච්ච දේවලුත් තියෙනවා. මුන්ගේ හැබැයි නානතැන් තියෙනවා. නැත්තේ නෑ. මුන් අම්බානකට නානතැන් තියෙනවා. ඒ කියන්නේ අනුර ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරලා ෂේප් කරන තැනට වෙනකම්ම නාපු තැන් තියෙනවා. ඒ කියන්නේ ඔය සමේ උපාධි සහතික ඒ වගේ ඒවා මචං නෑවා. ඒ කෙටිම කතාව නෑවා. ඇදගෙනම නෑවා. ඒ කියන්නේ රන්නල නෑවා. ඒක අනුර කොහොම හරි ඇවිල්ලා ගොඩ දැම්මා. ওই නාපු හැමතැනම අනුර පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ගොඩ දැම්මා මචං. මොකද රටේ මිනිස්සු විශ්වාසය තියුවේ අනුර මත. ඒ කියන්නේ මේ චරිතය හොඳයි. මෙයා කතා කරන ටික ඇත්ත. මෙයා ගෙනියන ටික වැඩපිළිවෙල හොඳයි කියන මානසිකත්වයෙන්නේ මචං ඡන්දෙ දුන්නේ ගොඩක් යමු. එතකොට මේ එයා ඇවිල්ලා ගොඩ දානකොට තාමත් නාන උන් ඉන්නවා. මේ ළඟදිත් හඳුන්නෙත්ති මහත්තයත් නෑවනේ මචං. මිනිස්සුන්ට වචන වර්ධින්න පුළුවන්. හැබැයි එයාලත් අර ඉස්සර වේදිකාවල කතා කරනකොට වචන අල්ලගෙන දැඟලුවා. ඒ කියන්නේ කලින් මෙයාලා විපක්ෂීද්දි. ඒ කියන්නේ ආණ්ඩු පක්ෂෙ මෙන්න මෙහෙමයි කියලා. ඒ කියන්නේ මම කියන්නේ සමස්තයක් විදියට දේශපාලනේ. එතකොට මේ ආණ්ඩුවේ අර නාන තැන් අප්‍රමාණ. හැබැයි මෙයාලා දිගින් දිගටම නාන්න ගත්තොත් අනුරටත් හොදලා වේලන්න බැරි වෙනවා. එහෙම එකක් එනවා. හැබැයි ඒක පක්ෂය ඇතුළෙන්ම හදන්න ඕන දෙයක් මේ. ඒ කියන්නේ මෙයාලා දැන් ඉන්නේ මේ පාලන පක්ෂනේ. මේක ඇවිල්ලා පාලක පක්ෂයක්. එතකොට මේ රටේ ජනතාව මෙයාලව ගෙන්නලා 159ක් විතර වාඩි කරලා දුන්නේ මෙයාලා හොඳයි කියන අර්ථයෙන්නේ. එතකොට හැබැයි එකක් මතක තියාගන්න ඕනේ. දේශපාලනය කියන ඇතුලේ ජනතා බලය කියන දේ කොයි වෙලේ එහා මෙහා වේද කියන එක විශ්වාස කරන්න බෑ. ඒ කියන්නේ දැන් අපේ අරගලෙන් උනෙත් ඒකනේ. ඒ කියන්නේ මිනිසුන්ට මේක දරාගෙන ඉන්න පුළුවන් සීමාවක් එනවා. හැබැයි මේ ආණ්ඩුව ඇතුලේ ඒ සීමාවට මිනිස්සු තාම ඇවිල්ලා නැහැ. මොකද මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයට ඇවිල්ලා නැහැනේ. එතකොට මිනිස්සු තාමත් මේකේ බලාපොරොත්තු ගොඩනැගීම කොට්ටාසයක් ඉන්නවා. හැබැයි මුන්ගේ එක සිද්ධියක් තියෙනවා. මේ මුන්ගේ යනවා මෙහෙම වැඩක්. ඒ කියන්නේ මේ විපක්ෂයේ දැන් ඉන්න විපක්ෂයේ පොඩ්ඩක් ගම් ඇතුලේ දාලා තිනවා කතාවක් බා කවුරුද්දකට කරපු දෙයක් නැහැ. පාරක් හදපු තැනක් නැහැ. බලන්න නේ කරපු දෙයක් නැහැනේ කියලා. මේ මිනිස්සුන්ට දැනෙන දේවල් සහ නොදැනෙන දේවල් තියෙනවා ආණ්ඩුවක් ඇතුලේ. එතකොට මම හිතන විදිහට සාමාන්‍යයෙන් දැන් ඔය අපේ දේශීය නිෂ්පාදන හරි මේ ආර්ථිකයේ හරි මොකක් හරි තැනකින් අපි චූටි ඉස්සරහට සාමාන්‍ය අඩියක් තියලා දිනවා. ඒක සංචාරක ව්‍යාපාරයේ වේවා මොකක් හරි දෙයකින් අඩියක් තියලා දිනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගෙදරක තාත්තා අරක්කු රුපියල් 20000ක බීලා මාසෙකට දැන් ඒ තාත්තා ඒ අරක්කු බොන එක රුපියල් එකපාර 15000ක් අඩු කරලා 5000කින් බොන්න ගත්තොත් අර 15000 ගේ ඇතුළට තියෙනවනේ මචං ඉතුරුවක් විදියට හරි ඒක කන බොන දෙයකට හරි එනවනේ. දැන් ඒ වගේ මේ ආණ්ඩුවෙත් ඔයි අයින් කරපු දේවල් සහ විනාශ කරපුවා මුන් අවුල් කළා මේව කළා අඩු කළා ගාන්ට අරගෙන ඉපුවා ගොඩක් වටිනවා. ඉතින් ඒ දේවලුත් එක්ක බැලුවාම මේ 21 වැඩේ මම හිතන්නේ නැහැ සාර්ථක වෙයි කියලා. මේ මගේ අදහසක්. මොකද මේක ඇවිල්ලා මේ දේශපාලනක ලොකු දැනුමක් ඕනේ නැහැ මේක තේරෙන්නේ. සාමාන්‍යයෙන් දෙපාරක් ඡන්දේ දීපු එකකට ඇති මේ රටේ දේශපාලනයේ තීච්ඡ සංස්කෘතියයි එක්ක මේව කරන්න. ඉතින් ඒකින්ද මේ මම කියන්නේ ඇත්තටම මේ ගම්මන් පිල්ලලා දැන් තීරුමක් නැහැ. යාලට මේ ওই දඟලලා තීරුමක් නැහැ. මොකද මිනිස්සු අනුර හොඳ නැහැ කියමු. හරි අනුර ඕනේ නැහැ. හරිනිල ඕනේ නැහැ. විජිතල ඕනේ නැහැ. හැබැයි ඒ ඕන් නැති උන්නත් කවදාවත් ආයි ගම්මන් පිල්ලලා ගේන්නේ නැහැ මේ රටේ මිනිස්සු. කවදාවත් තලතල අතු කෝරලා ගේන්නේ නැහැ මේ රටේ මිනිස්සු. ඒ කියන්නේ යාළගේ දේශපාලනය එන්ඩ් ස්ටොප් එකක් වෙලා ඉවරයිද? ඒ කියන්නේ යාළව ගෙනල්ලා තීරුමක් නැහැ කියන දණ්ඩ මිනිස්සු තීරුම් අරන් ඉවරයි දේශපාලනික වශයෙන්. මොකද එයාලට දීපු කාලෙත් එක්ක එයාලට මේක හදලා සුරපුරයක් කරන්න තිබුණා. ඒකින්ද මේ අපි බලමු 21 වැඩි. මම මේ පොඩි වීඩියෝ එකක් කරෙත් ඒක මේ අර දැක්කහම මේ නලියනෝ මුන් අර කතා කරන්නේ නිකන් මේ කියන්නේ
බේබි පාට් එකම දානවනේ දෙයි හාමුදුරනේ දාම මේ හොඳට අපි දන්නවා මුන් අපිට ඇරිය මෙන්න මෙහෙමයි කියලා. මේ කියන්නේ මුන් අඩු ගානේ තෙල් ටිකක්වත් පාවිච්චි කරේ නෑ මචං අපිට අරින්න. මුන් ඇරිය වැලි පාවිච්චි කරලා අපිට. එහෙම ඇරලා මචං අපිට විස ගන්නකොට මුන් ආයි ඇවිල්ලා කියනවනේ මේ බේබි ක්‍රීම් මේ පාර අරින්නේ මේ බේබි ක්‍රීම් දාලා මේ එහෙමයි කියන එක මචං. එහෙන අවුල් ඈ. සිරාවට ඈ.